HR ඩිපාර්ට්මන්ට් එකක් ඇයි සේවකයෙක්ව බදවා ගැනීමේදී සම්මුඛ පරීක්ෂණය රිජෙක්ට් කරන්නේ. මෙතන තියෙනවා පොඩි හිඩන් ටිප් ටිකක්. ඉතින් මම අද කතා කරනවා මොනවද මේ හිඩන් ටිප්ස් කියලා. බලන්න ඔයත් ඉන්ටර්විව් එකකට ගිහලා රිජෙක්ට් වෙලා තියෙනවා නම් මේ කරුණ වලින් එකක් වෙන්න පුළුවන්. ඉතින් ඔබ රැකියාවකට අයදුම් කිරීමේදී මානව සම්පත් අංශය විසින් ඔබට ඇමතුමක් ලබා දෙනවා. මෙතනදී ඔබ ටච් එකේ හිටියද කියලා හොඳට හිතලා බලන්න. සමහරවිට ඔබ රිප්ලයි නොකර ඉන්නේ නැති, ඔබ ඉන්ටර්විව් එක කියාලස් ඉන්නේ නැති. ඉතින් මේ ආකාරයෙන් කටයුතු කිරීමේදී මානව සම්පත් අංශය විසින් තීරණ ගන්න ලබනවා මේ සේවකයා ආයතනයකට කොයිතරම් දුරට වැදගත් ගැළපෙනවාද යන්න ආයතනය විසින් තීරණය කරන ලබනවා. ඒ වගේම තමයි ඔබගේ ඩ්‍රෙස් කෝඩ් එක. ඩ්‍රෙස් කෝඩ් එකේදී ඔබ අනිවාර්යයෙන්ම ප්‍රොෆෙෂනල් විදිහට ඒකට සහභාගී වෙන්න ඕන. අපි හිතමු තමන් සංස්කෘතික විදිහට අපි හිතමු සිංහල, දෙමළ, මුස්ලිම් මේ කොයි ආකාරයකට වුණත් කිසිම ප්‍රශ්නයක් නැහැ. ආයතනයක ඩිස්ක්‍රිමිනේෂන් සිදුවන්නේ නැහැ. හැබැයි ඔබගේ ඇඳුමේ විලාසිතාව අනුව ඒ වෙනස් වන්නට පුළුවන්. මොකද දහසක් අතරින් තෝරා ගන්න අපේක්ෂකයන් තුළින් ඔබ සම්මුඛ පරීක්ෂණයට යනවාම කියන එක ඔබ ලැබූ ජයග්‍රහණයක්. ඉතින් මේකෙදි ඔබ තීරණය කරන්න ඕන ඔබගේ මේ ඩ්‍රෙස් කෝඩ් එක කොහොමද ඔබ පැළඳිය යුත්තේ කියලා. ඒකත් එක් තීරණයක් වෙන්න පුළුවන්. සහ ඔබගේ වැටුප් ප්‍රමාණය. ඇතම් සේවකයන් මාගේ ප්‍රායෝගික දැනුම අනුව මට හමු වෙලා තියෙනවා සැලරි එක 50000. හැබැයි ඉන්ක්‍රිමන්ට් එකක් විදිහට සැලරි එක ඉල්ලනවා රුපියල් 90000. රුපියල් 40000ක මේ පරතරය පුරවන්නට ඔහුට කුමක්ද කරන්න පුළුවන් කියලා ආයතනයෙන් තීරණය කරනවා. ඒ වගේම තමයි ආයතනයේ මානව සම්පත් අංශයෙන් තීරණය කරනවා සැලරි ස්කේල් එකත් එක්ක මේ සැලරි ප්‍රමාණය සේවකයාට දෙන්න පුළුවන්ද කියලා ආයතනයෙන් තීරණය කරනවා. ඉතින් ඇත්තට මේ දෙන්නට හැකියාවක් නැත්නම් ආයතනය රිජෙක්ට් කරලා ඊළඟට සෙකන්ඩ් ඔප්ෂන් එක ඊළඟට කැන්ඩිඩේට් වෙත යාමට සිදු වෙනවා. ඒ වගේම තමයි ඕවර් ක්වොලිෆයිඩ් හෝ ඩිස්ක්වොලිෆයිඩ්. ඇතම් සේවකයන් යම්කිසි තනතුරකට ඇප්ලයි කරද්දී නිසියාකාරව එම JD එක JS එක කිසිම දෙයක් සැලකිල්ලට ගන්නේ නැහැ සේවකයා ඇප්ලයි කරනවා. ඉතින් ෂෝට් ලිස්ට් එකේදී අනිවාර්යයෙන් මේ සේවකයා එතනදී ඉවත් වෙනවා. මොකද ඕවර් ක්වොලිෆයිඩ් හෝ ඩිස්ක්වොලිෆයිඩ් කියන්නේ ඒ සේවකයාව ආයතනයට බඳවා ගැනීමටවත් සුදුසු නැති පුද්ගලයෙක්. සහ යම් ආයතනවල අනන්‍යතාවයන් මත සේවකයාගේ යම් කිසි KPIs තියෙනවා නම් සේවකයාගේ achievements තියෙනවා නම් මේ දේවල් ගොඩක් දුරට බලපානු ලබනවා. ඉතින් ඒ වගේම තමයි යම් කිසි ආයතනයක සේවය කර ඇත්තේ ෂෝට් ටර්ම් පීරියඩ් එකක් නම් ඔහු මෙම ආයතනය තුළද සේවය කිරීම යම් කිසි මට්ටමකට තීරණය කරලා මාස 7ක්ද 8ක් තීරණය මත ඔහු සේවයෙන් ඉවත් කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ කරුණ මත තමයි සේවකයෙක් ඉවත් කරන්න පුළුවන් සම්මුඛ පරීක්ෂණය.